අයිබෝවන් අද ඩොලර් එකේ තත්ත්වය 336 ගානක දවසකට මේ දවස් කීපයක් ඇතුළත ඩොලර් එක රුපියල් 6කින් විතර අවප්‍රමාණ වෙලා තියෙනවා. මේක නතර කරගන්න ආණ්ඩුව වාහන ආනයනය කරන එක මාස 3කට 150ක බද්දක් පනවලා තියෙනවා. එතකොට මාස 3ක් ඇතුළත අපි හිතමු වාහන ගෙන්නන එක අඩු වෙනවා කියලා. එතකොට රුපියල් ආදායමට මොකද වෙන්නේ? ඒ මාස 3ක් ඇතුළත බලාපොරොත්තු වෙන වාහන වලින් බලාපොරොත්තු වෙන රුපියල් ආදායමට මොකද වෙන්නේ? ආර්ථිකය කළමනාකරණය කරනවා කියන එක මේ පැත්තෙන් අඩු කරනකොට අනිත් පැත්තෙන් නැති වෙනවා. ඒ පැත්තට එකතු කරනකොට මේ පැත්තට අඩු වෙනවා. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඕකට තියෙන එකම විසඳුම තමයි ආදායම් ක්‍රමය වැඩි කරගන්න එක, රටේ නිෂ්පාදනය වැඩි කරගන්න එක. දැන් මේ යන ක්‍රමයට මට පේන විදියට ගියාම ඉස්සරහට මේගොල්ලන්ට රටේ ඉල්ලුම අඩු කරන්න සිද්ධ වෙයි. හරියට අර 2022 මුල් කාලේ කරා වගේ ඉල්ලුම අඩු කරන්න සිද්ධ වෙයි. එතකොට ඉල්ලුම අඩු කරනකොට සමහරට භාණ්ඩවල මිල වැඩි කරන්න වෙයි, එක දේවල් කරන්න වෙයි. මේ විශේෂයෙන්ම මේ බැංකු පොලි අනුපාතයම වැඩි කරන්න සිද්ධ වෙයි. එතකොට බැංකු පොලි අනුපාත වැඩි කරනකොට රට ඇතුලේ නිෂ්පාදන කර්මාන්තයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. සෑහෙන බැරෑරුම් තත්ත්වයකට මට පේන විදිහට දවසින් දවස රට ගමන් කරමින් තියෙනවා. අර රනිල් වික්‍රමසිංහ ඔයිට කලින් කිව්වා වගේ මේක දැන් වැල්පාලමේ යන්නේ තාම සම්පූර්ණ සුවය ලැබලා නැහැ ආර්ථිකය කියලා. ඇත්තටම රටේ මිනිස්සු තෝරන්න ඕනේ තමුන්ගේ නායකයව හදවතින් නෙමෙයි මොලෙන්. නමුත් අපේ රටේ මිනිස්සු නායකයව තෝරන්නේ මොලෙන් නෙමෙයි හදවතින්. හදවතින් තීන්දුව ගන්නකොට ඒක හරියටම හරිම තීන්දුව නෙමෙයි එන්නේ. හදවතින්නේ තීන්දුව ගන්නෙ, මොලෙන් නෙමෙයිනේ තීන්දුව ගන්නෙ. ඒකේ ප්‍රතිඵල තමයි මේ දවස ගානේ මේ රට ඇතුළට රටට බෙමින් පවතින්නේ. ඉතින් තීන්දුවක්, තීරණයක්, ක්‍රමයක් කල්පවතින්න ගන්නකොට මොලෙන් තමයි ඒක ගන්න ඕනේ. නැත්තම් රටට වෙන හානිය අපිට මෙන්න මේකයි කියලා කියන්න බෑ. ඉතින් මම විශ්වාස කරනවා මේ දැන් රට ගමන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ තිබ්බ කාලය, තිබ්බ යුගය මතක් කරමින් ඒ පළාතටද මේ යන්නේ කියන එක. ඒක නැති කරගන්න ක්‍රමයකට රට නැවත ආර්ථිකය පණ ගන්නවන එක වගකීම තියෙන්නේ පවතින රජයට. අපි බලාගෙන ඉමු රජය මොන විදිහේ තීන්දුව අරගෙන මේ තියෙන බැරෑරුම් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන රටට යමක් කරයිද කියලා. බොහොම ස්තුතියි.